හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම පින්නතුනේ ඔබ මේ වන්දනාමාන කරන්නේ ඔබට මේ මගේ ඉදිරිපසින් තිබෙන්නේ කතරගම දේවහාමුදුරන්ගේ කඩවර දේවමාලිගාව. ඔබ දන්නවා දකුණු පළාතේ ශ්‍රී ලංකා වාසී බෞද්ධ පින්නතුන් නිරන්තරයෙන් වන්දනාමාන කරන බුදුදහමක් තමයි ඓතිහාසික හේනකඩුව රාජමහා විහාරස්ථානය කියන්නේ. සියලු දෙනාගේ ගෞරවාදරයට පත් වුණු පූජනීය පුණ්‍යවන්ත පින්බිමක් තමයි කතරගම ශ්‍රී ස්කන්ධ කුමාර දෙව්රජුන්ගේ කඩවර දිව්‍යරාජ භවන තමයි මේ හේනකඩුව පුණ්‍යවන්ත පින්බිමේ පිහිටලා තිබෙන්නේ. පින්නතුනේ ඔබ දන්නවා කතරගම දේවහාමුදුරන් වහන්සේ මේ පුදුබිමට වැඩම කළේ දෙවුන්දරට ගොඩ බැසලා දෙවුන්දරින් ගොඩ බැසලා උන්වහන්සේ මේ පූජනීය පින්බිමට වැඩම කරලා මේ පින්බිමේ උන්වහන්සේ වැඩ ඉඳලා ඉතින් එතනින් තමයි උන්වහන්සේ කතරගම බලා වැඩම කරලා තිබෙන්නේ. උන්වහන්සේ පළමු කොට වැඩ සිටි පූජනීය ස්ථානය තමයි මම මේ ඔබට පෙන්වන්නේ ඓතිහාසික හේනකඩුව රාජමහා විහාරස්ථාන පුදුබිම. හොඳයි මේ මොහොත වන විට අපි ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම මෙවර හෙට දවසේ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය උදෙසා අපි මේ උතුම් පුණ්‍යවන්ත පින්බිමේ කඩවර දෙව්රාජෝත්තමයන්න් වහන්සේගේ පිහිට ඒ වගේම කතරගම දේවහාමුදුරන්ගේ පිහිට ලං කර දෙන්නට මේ මොහොත වන විට පැවැත්වෙනවා මේ පුණ්‍යවන්ත පින්බිමේ ධන දෙවියන් උදෙසා පවත්වන ශිෂ්‍යත්ව දූ දරුවන් උදෙසා පවත්වන ඒ ශිෂ්‍යත්ව විභාගයට හෙට දවසේ සම්බන්ධ වෙන සියලුම දෙනාට ආශිර්වාද කරන මහා ආශිර්වාද පූජාව. ඉතින් මම ඔබට මේ පෙන්වන්නේ ඓතිහාසික හේනකඩුවේ රාජමහා විහාරස්ථානයේ උතුම් කතරගම දේවහාමුදුරන් වැඩ සිටි පුණ්‍යවන්ත පින්බිමට ඇතුල් වෙන ප්‍රධාන බාහල් කඩාභියස තමයි මම මේ ඉන්නේ ඔබට පේන්නේ ප්‍රධාන බාහල් කඩ මන්දිරය. ඉතින් මෙතන තමයි ප්‍රධාන දොරටුව. මෙතනින් අපි විහාරස්ථානයට ඇතුල් වෙමු. ඔබට දැක බලා ගන්නට හැකියාව තියෙනවා. ඉන් අතුර පෞරාණික ධර්මශාලා මන්දිරය මේ පුදුමම පින්නතේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් වන්දනාමාන කරන ඔවුන්ගේ ගෞරවාදරයට පත් වුණු මේ පුදුමම එදා මේට වසර ගණනාවකට ඉහතදී ගොඩනගපු පෞරාණික ධර්මශාලා මන්දිරය තමයි මගේ දකුණු පසින් තිබෙන්නේ. මේ ප්‍රධාන මාර්ගය ඔස්සේ තමයි අපි විහාරස්ථානයේ බෝධින් වහන්සේ අභියසට ගමන් කරන ප්‍රධාන මාර්ගය. මේ අතින් මගේ මං අතින් පිටට තිබෙනවා ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩ සිටින ධර්මශාලා මන්දිරය, සංඝාවාස මන්දිරය. ඉතින් ඉදිරියෙන් ඔබට තවත් සුවිශේෂී දෙයක් පෙන්වන්නට සූදානම් වෙන්නේ පින්නතුනි කතරගම දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේ පින්බිමේ වැඩ හිඳිද්දී ඉතින් උන්වහන්සේගේ රන් අසිපත පාසහන භූත වුණු ස්ථානය තමයි මේ චෛත්‍ය රාජානන් වහන්සේ ගොඩනගලා තියෙන්නේ. මේ මොහොත වනට ලක්ෂ සංඛ්‍යාත බැතිමුතුන්ගේ වන්දනාමානයට ගෞරවාදරයට ලක් වුණු පූජනීය පින්බිම තමයි ඓතිහාසික හේනකඩුව රාජමහා විහාරස්ථානයේ පිහිටලා තිබෙන්නේ. ඉතින් අපි ඔබට බැතිබරව ආරාධනා කරනවා සියලුම දෙනාටත් හැකියතාක් එන්න කියලා මේ පුදුම වන්දනාමාන කරන්න. මේ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ උන්වහන්සේගේ රන් අසිපත මිහිදන් කරපු මිහිදන් වෙච්ච පාසාන භූත වෙච්ච ස්ථානය තමයි පෙර රජ දවසේ රජදරුවන් විසින් ගොඩනගපු චෛත්‍ය රාජානන් වහන්සේ තමයි මගේ වම් පසින් දකුණු පසින් පිහිටලා තිබෙන්නේ. ඉතින් මේ මොහොත වන විට දහස් සංඛ්‍යාත පිරිසක් පාසල් සිසු දරුවන් මෙවර පහත් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන ඔවුන් උදෙසා ධන දෙවියන් උදෙසා පවත්වන මෙහෙන් ප්‍රධාන දෙවොල් මන්දිරය, ධර්මශාලා මන්දිරය, ඒ වගේම විහාර මන්දිරයේ පෞරාණික විහාර මන්දිරයේ පිහිටා තිබෙනවා. ඔබට දැක බලා ගන්න හැකියාව තියෙන මේ මොහොත වන විට දහස් සංඛ්‍යාත දූ දරුවන් පිරිසක් මේ පරිසරයට එකතු වෙලා ධර්ම දෙවියන්ගේ ආශිර්වාදයේ පිහිට ප්‍රාර්ථනා කරන්න හෙට දවසේ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා සම්බන්ධ වෙනවා. ඉතින් අපි බොහෝසේ සියලු දෙනාටම ආරාධනා කළා පාසල් සිසු දරුවන්ට මේ අපට ප්‍රදේශවල සියලුම දෙනාට එන්න කියලා මේ පරිසරයට එන්න කියලා අද දවසේ උතුම් විද්‍යාශ්‍රී ජයශ්‍රී මහා බෝසත්මුදුන් උදෙසා පවත්වන බෝධි පූජාමය පින්කම ඒ වගේම අනතුරුව ධන දෙවියන් උදෙසා පවත්වන පූජාව තමයි මේ පැවැත්වෙන්නේ. ඉතින් අපි ප්‍රධාන විහාර මන්දිරයට ඇතුල් වෙන ප්‍රධාන දොරටුව ඔබට දැක බලා ගන්න හැකියාව තියෙන පෞරාණික විහාර මන්දිරය. ඔබ විහාර මන්දිරය ඇතුළතත් අපි සියනගම ඔබට දැක බලා ගන්න හැකියාව තියෙන විහාර මන්දිරය. ඉතින් එන්න කියලා සියලු දෙනාටම දැක බලා ගන්න මිට බස්සර ගණනාවකට හදුගොන් නැගුණු පෞරාණික විහාර මන්දිරය තමයි මේ ඔබට දැක බලා ගන්න හැකියාව තියෙන්නේ.
ඉතින් එදා මට දෙන බසර ගණනාවකට එහාදී තමයි මේ විහාර මැදේ ගොඩනැගෙන තියෙන්නේ. මේ බිත්ති මත සිතුවම් වුණු එදා නිර්මාණ කලා නිර්මාණ බොහෝ රාශියක් තිබෙනවා. මේ මොහොත වෙනට ඒවා ප්‍රතිසංස්කරණය කරමින් පවතින්නේ. ටිකක් සිතුවම් මැකී ගියත් නැවත ප්‍රතිසංස්කරණය කරනවා විහාරස්ථානයේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගේ අනුශාසනා මැද්දේ. ඉතින් ඔබට දැක බලා ගන්නට හැකියාව තියෙන්නේ මේක වසර ගණනාවකට එහාදී දුණු පෞරාණික විහාරස්ථානයේ අපේ විහාර මන්දිරය තමයි මේ පිහිටා තිබෙන්නේ. මේක වසර ගණනාවකට ඉහතදී ලංකාවේ දක්ෂතම කලා ශිල්පීන් අතරින් නිර්මාණය වුණු සිතුවම් සහිත බුද්ධ මන්දිරය තමයි මේක වසර ගණනාවකට ඉහතදී ගොඩනගපු පින්තුරේ ඔබට මේ දැක බලා ගන්නට හැකියාව තියෙන මේ පින්බිමේ එවකට මේ අපේ රට පාලනය කරාපු රජදරුවන් විසින් නිර්මාණය කරපු පෞරාණික පුදුබිම තමයි ඔබ මේ ඔබට දැක බලා ගන්නට හැකියාව තියෙන්නේ. ඓතිහාසික හේනකඩුව රාජමහා විහාරස්ථානයේ පෞරාණික විහාර මන්දිරය තමයි මම මේ වන්දනාමාන කරන්නේ. පිටතට ඔබට දැක බලා ගන්නට හැකියාව තිබෙනවා පෞරාණික චිත්‍ර එදා චිත්‍ර ශිල්පීන් අතින් ගොඩනැගුණු ඒ පෞරාණික සිතුවම් මේ මොහොත වන විටත් ඉතින් අපි බොහෝසේ වෙහෙස දරලා මේ සියලු දේ ආරක්ෂා කරගෙන අනාගත පරපුරටත් මේ දැක බලා ගන්නට වර්තමාන විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගේ අනුශාසනා උපදෙස් මැත්තේ නැවතත් මේ විහාරස්ථානයේ විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කරමින් පවතිනවා. ඉතින් ඔබට දැක බලා ගන්නට හැකියාව තියෙන පෞරාණික චිත්‍ර සිතුවම් මේ සියලු දෑ මේ විහාරස්ථානය තුළ ඔබට දැක බලා ගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම පිළිම වහන්සේලා මේ වට විහාරස්ථානයේ අපේ ඓතිහාසික හේනකඩුව රාජමහා විහාරස්ථානයේ පෞරාණික විහාර මන්දිරය තමයි ඔබට මේ දැක බලා ගන්නට හැකියාව තිබෙන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා සියලු දෙනාට මේ පරිශ්‍රය වන්දනාමාන කරගන්නට. දකුණු පළාතට ඔබ පියනගන හැම මොහොතකම අමතක කරන්න එපා මේ පූජනීය පුණ්‍යවන්ත පින්බිම වන්දනාමාන කරගන්නට. පෞරාණික සිතුවම් මේ වගේම පිළිම වහන්සේලා රාශියක් පවතිනවා මේ පින්බිමේ. ඉතින් අපි ඔබට බැතිබරව සිහිපත් කරනවා හැම මොහොතකම ඓතිහාසික හේනකඩුව රාජමහා විහාරස්ථානයේ වන්දනාමාන කරගන්නට ඔබ දකුණු පළාතට ආපු හැම මොහොතකම එන්න කියලා ඉතාමත් කරුණාවෙන් සිහිපත් කරනවා. මේ පෞරාණික විහාරස්ථානයේ වන්දනාමාන කරගෙන කතරගම දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ජීවිතයට එකතු කරගන්නට මේ හා එකතු වෙන්න කියලා අපි බැතිමතුනි සියලු දෙනාටම ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. Paritasanukalena antute samupakare devu asatu kalena sasadampati pito bhavatu loko raja bhavatu dhammiko sabbe buddha kalampattam patti panatya arahantanancca tejena rakkam bandami Jayo muni dassa subodhi mole yahu simarasa parajayo
උග්ගෝසයුන් දේව ගණා ප්‍රසන්නායතේන සච්චේන ජයස්සු මහිනං ඒතේන සච්චේන ජයස්සු කුරියං සාදු කියන්නේ දැන් අපි හැමෝම මේ වටිනා කාලය තුල බෝධි පූජා පින්කමට සහභාගී වුණා පිරිත් ධර්මයේ සජ්ජායනා කරා ඔයත්න් තමන්ගේ ජීවිතවලට ශක්තිය ලබා දෙමින් දරෝ හැමදෙනාටම ආශිර්වාදයක් සෙත් කවියක් ශාන්ති කර්මයක් වෙවි අදවතීම දෙමාළරියෝ තමන්ගේ දරුවෝ කෙරෙහි පිළිදු චේතනාවෙන් සත්‍ය ක්‍රියාවක් කරා ශාන්ති කර්මයක් කරා දකුණු පළාතේ මේ ආනන්දනාම ඒ ගමතේ පූජා පෞරාණික බෝධින් මාර්ගයේ අවියෙන් දෙගෙන ඉතිහාසයේ ගෞරවයේ ආධිකාසික රජමහා විහාරස්ථ ඉදරම බෝධිආගේ ආශිර්වාදයේ විශ්වතරමගේ ආශිර්වාදයේ කාන්සික ලබාගත්තා උතුම් කුසලයේ පින මේ ඓතිහාසික බෝධි රාජ්‍යයේ අධිපති වැඩ වාසය කරන අනුභව සම්පන්න දේව රාජෝත්යන් වහන්සේලා විශ්වගතගම සාකච්ඡාවේ මේ දූදරුවන් ඇතුළු හැමෝම දකුණු පස්සෙන් තේරලා දෙන්නේ කතරගම දෙවොල් බිම අවසන් පරිසරයේ පුරාවට ආරම්භ දෙන වස්තුවේ ඔබ පාරවන් දරුවන් හිටදී සියලුම දෙනාට ප්‍රාර්ථනා කරනවා ලබන එදින උදා වෙන ආරක්ෂා සරසාගේ පාසලේ ආරම්භයේ පටන් හිමා දක්වාම විභාගයට මුහුණ දෙන සියලු දෙනාට ශක්තිය වර්ධනය විභාගයේ ජයග්‍රහණ ශක්තිය වර්ධනය කරවන බුද්ධ පූජාවට බලය ශක්තිය නිතරම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා නැවතත් අපි ඔබ රැගෙන යන්නට ඔබට පෙන්වන්න හදන්නේ අපි මහා දෙවොල් මන්දිරයේ ඉස්සර අපි පොඩ්ඩක් ටිකක් ගිහිල්ලා බලමු මේ සියලු දෙනාට දෙවොල් මන්දිරය පිළිබඳව සිහිපත් කරන්නට ඓතිහාසික හේනකඩුව රාජමහා විහාරස්ථානයේ පින්නතර කතරගම දෙවියන් වැඩ සිටි පුද බිම මේ දෙවොල් බිම තුළ උන්වහන්සේගේ පාද ලාංඡනය පිහිටා තිබෙන බව මම පොතපතින් ඉතිහාසයේ පොතපතින් කියවලා තියෙනවා. මෙන්න මේ ඔබ වන්දනාමාන කරන්නේ කතරගම දෙවිඳුන්ගේ ඊළඟ දෙවොල් බිම පින්නතර මේ පුද බිම තමයි උන්වහන්සේ මේ පුද බිමේ තමයි උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. ඉතින් පළමු කොට දෙවුන්දරින් ගොඩ බැසලා උන්වහන්සේ සන්නාසීකසේ වෙස් කියන තමයි මේ පුදු බිමට වැඩම කරලා මේ පුදු බිමේ තමයි උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේගේ පිහිට මේ මොහොත වෙන විටත් පරවර දේව හාමුදුරන්ගේ පිහිට මේ පරිසරය පුරාවට හැදිලා තියෙනවා. මේ මහා දෙවොල් බිම තමයි වෙනතර ඔබට දැක බලා ගන්නට හැකියාව තියෙන්නේ. ඉතින් අපි ඔබට බැතිබරවම සිහිපත් කරනවා ඊටමත් ඕනෑ කමින් ඓතිහාසික හේනකඩුව රාජමහා විහාරස්ථානයේ කතරගම දෙවියන් වන්දනාමාන කරමින් කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලබ කරගන්නට ඔබ වන්දනා චාරිකාවේ ආවද දකුණු පළාතට ඉතින් විශේෂයෙන් එන්න කියලා අපි ඔබට බැතිබරව සිහිපත් කරනවා මේ පුදු බිම වන්දනාමාන කරන්නට එන්න කියලා. ඉතින් ප්‍රධාන දේවගතිතුමා තමයි අපේ විහාරස්ථානයේ ඓතිහාසික හේනකඩුව රාජමහා විහාරස්ථානයේ ප්‍රධාන දේවගතිතුමා තමයි මේ පරිසරය තුළ සියලු දෙනාට දෙවියන්ගේ ආශිර්වාදය ලං කර දෙන මේ යෝධ ශාන්ති කර්ම හැම ශාන්ති කර්මයක් ඉෂ්ට සිද්ධ කරමින් ඉතින් මෙතුමා තමයි මේ විහාරස්ථානයේ ප්‍රධාන දේවගතිතුමා. ඉතින් මෙතුමා තමයි මේ සියලු දෙනාටම මේ පින්බිමට එන සදහවතුන් සියලු දෙනාගේ සියලුම දුක්ඛ දෝමනස්යන් දුරු කර දෙන්නට උතුම් වූ කඩවර දේව හාමුදුරන්ගේ පිහිට ඒ වගේම කතරගම දේව හාමුදුරන්ගේ පිහිට මේ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ මේ පින්බිමට අධිග්‍රහිත දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ලං කර දෙමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ශිෂ්‍යතන් සූපත් කරන්නට ඒ වගේම තමන්ට බැඳුණු රෝග දෝෂ පීඩා ආදී දුරු කර දෙන්නට ඉතින් මේ සියලු කර්තව්‍යයන් ඉෂ්ට සිද්ධ කරන්නේ ඓතිහාසික හේනකඩුව රාජමහා විහාරස්ථානයේ ප්‍රධාන දේවගතිතුමා තමයි අපිත් එක්ක මේ ඉන්නේ. ඉතින් ඔබ මේ දැකබලා ගන්න පිළිතුනේ කතරගම දේව හාමුදුරුවන් පළමු කොට වැඩම කොට වැඩ වුන් පින්බිම තමයි. ඉතින් මේ තුල උන්වහන්සේගේ පාදලාංඡනය පවා පිහිටා තිබෙන බව මම ඉතිහාසයේ මේ පිළිබඳව ලියවුණු පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ ස්ථානය තමයි ඔබට මේ පෞරාණික ගල් කණු තිබෙනවා. මේ ස්ථානයේ ඒ ස්ථානයේ තමයි කතරගම දෙවිඳුන්ගේ බලය පිහිටපු මේ පුණ්‍යමන්ත පින්බිම තමයි මේ මහ දෙවොල් බිම පිහිටලා තිබෙන්නේ. ඉතින් අපි ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා ඔබේ ජීවිතයට බඳුරු රෝග දෝෂ අපල උපද්‍රව මේ සියලුම දෑ දුරු කර ගන්නට ඉතින් ඔබ දකුණු පළාතට ආපු හැම මොහොතකම එන්න කියලා ඓතිහාසික හේනකඩුව රාජමහා විහාරස්ථාන පුදුබිමේ මේ මහ දෙවොල් බිමට ඇවිල්ලා අපේ ප්‍රධාන දේවගතිතුමා ඒ වගේම ගෞරවනීය මහා සංඝරත්නය ඉන්නවා මේ සියලු වැඩ ඉන්නවා මේ පුදුබිමේ ඒ ආශිර්වාදයේ පිට ඔබට ලං කරගන්න කියලා ඔබට කරුණාවෙන් සිහිපත් කරනවා. ඉතින් මේ මොහොත වන විට පාසල් සිසු දරුවන් බොහෝ පිරිසක් ඇවිල්ලා
පුදු බිමේ ඒ ආශිර්වාද පූජාවත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් අපි ඔබට සියලු දෙනාටම